හොඳයි සාදු කියන්න. නැවත සාදු කියන්න. නැවත සාදු. හොඳයි අපි තවත් ටික වෙලාවක් භාවනා කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි දැන් මේ වෙලාවේ භාවනා කරන්නේ සමත විදර්ශනා වශයෙන්. මීට පෙර අපි ආනාපානසති සමාධි භාවනාවෙන් භාවනා කරා. දැන් අපි භාවනා කරන්නේ සමත විදර්ශනා වශයෙන්. සමත විදර්ශනා වශයෙන් භාවනා කරනවා කියන්නේ අපි සමත වශයෙන් පුරුදු පුහුණු කරන්නේ ආනාපානසති සමාධි භාවනාව. මේ හැම දිනම මේ හොඳට දන්නවා භාවනා කළ පළපුරුදුයි. ඒ නිසා සමත භාවනාවේ ටික වෙලාවක් ඉඳලා යම් කාලයක් වෙලාවක් අදිෂ්ඨාන කරගෙන ඒ කාලයේ සමත භාවනාවෙන් භාවනා කරලා ඉන් අනතුරුව ඒ සමත භාවනාවෙන් නැගී හිටිනවා. නැගී හිටිනවා කියන්නේ සමත භාවනාව එතකින් නතර කරනවා. නතර කරලා විදර්ශනා පැත්තට හැරෙනවා. ඉතින් අපි භාවනා කරගෙන යන ආකාරයට විදර්ශනා පැත්තට හැරෙන්නේ මේ ශරීරයට අවධානය යොමු කිරීම. ප්‍රධාන වශයෙන් ශරීරයට අවධානය යොමු කරනවා. ශරීරයට අවධානය යොමු කරාම ශරීරයේ නොයේ තැන්වල වේදනාවල් ආදී දැනීම් දැනෙන්න පටන් ගන්නවා. මේ දැනෙන දැනීම් හොඳට සිහිනුවන පවත්වමින් ඒවා ඒ මොහොතේ දැනගැනීමෙන් වාසය කරනවා. ශරීරයට අවධානය යොමු කරාම ශරීරයේ නොයේ තැන්වල වේදනාවල් දැනෙනවා. වේදනාවල් විතරක් නෙවෙයි දැනීම්. කසන නාඩියන ගති වේදනාවල් සීතල උණුසුම් ගති තද වෙන රුම්බෙන හැකිලෙන ගති මේව දැනෙනවා. මේ දැනෙන දේ ඒ මොහොතේම ඒ අලුරින්ම දකිමින් සිහිය පවත්වාගෙන වාසය කරනවා. මීට අමතරව බාහිර ශබ්ද බන්ධයක් ඇහුණා. හිතේ අරමුණක් කල්පනාවක් සිහි වුණා නම් ගඳ සුවඳක් දැනුණා නම් මෙන මොනෝ අරමුණක් මේ ආයතන හය මුල් කරගෙන පහළ වුණා නම් ඒ පහළ වෙන වේගේවත් ඒ මොහොතේම සිහිනුවණින් දකිමින් වාසය කරනවා. එහෙම දකිමින් කායයට ප්‍රධාන තැන දෙමින් භාවනාව කරගෙන දිගට යනවා. ඔය ආකාරයට තමයි විදර්ශනා වශයෙන් භාවනා කරන්නේ. ඉතින් භාවනා කළ පළපුරුදුයි තමයි විදර්ශනා වශයෙන් මේ හැමදෙනාම ඉන්නේ. මේ නිසා ඔය ආකාරයට සමත විදර්ශනා වශයෙන් භාවනා කරනවා. හොඳයි එහෙනම් සාදු කියන්න. හොඳයි මේ විදියට කියන්න. අරහං ආදී අනන්ත බුදු ගුණෙන් යුක්ත වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. නෛර්යානික වූ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.
දැන හෝ නොදැන යම් වරදක් අඩුපාඩුවක් සිද්ධ වූවා නම් බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. තෙවනුවද මට සමාව ලැබේවා. මව්පිය ගුරුවර වැඩිහිටියන්ටද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මව්පිය ගුරුවර වැඩිහිටියන්ගෙන්ද මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. තෙවනුවද මට සමාව ලැබේවා. හොඳයි, අත් දෙක පහතට හෙළලා වම් අතුලින් දකුණට තබාගෙන ඇස් දෙක තියාගෙන ශරීර නිස්සද්ද කරලා ඉතාම සැහැල්ලුවෙන් දැඩි වෙහෙසක් මහන්සියක් ගන්න නැතුව නිදහසේ විදිහට භාවනා කරන්න. අදිෂ්ඨාන කරගන්න මම විනාඩි 15ක විතර කාලයක් ආනාපාන සති සමාධි භාවනා ආරම්භයේ ඉඳලා ඉන් අනතුරුවේ නැගී සිට මම විදර්ශනා භාවනාවෙහි යෙදී වාසය කරමි. සම්මා සම්බුදු බලයෙන් අනිත්‍ය දර්ශනය පහළ වේවා. නව ලෞතුරා දහම් බලයෙන් අනිත්‍ය දර්ශනය පහළ වේවා. ආර්ය මහා සංගරුවනේ බලයෙන් අනිත්‍ය දර්ශනය පහළ වේවා. අනිත්‍ය දර්ශනය පහළ වේවා. අනිත්‍ය දර්ශනය පහළ වේවා. අනිත්‍ය දර්ශනය පහළ වේවා. ඕකාසන අහං පටිපත්ති පූජායෝ වාදං සබ්බඤ්ඤු ගෝතමස්ස පටිකරෝමි. අහං බුද්ධ පරායනෝ ධම්ම පරායනෝ සංඝ පරායනෝ විහරාමි. බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන සබ්බන්තරායෝ විනස්සන්තු සබ්බේ මාරා පලායන්තු. භාවනා කිරීමෙන් අත්හැරගත්තා වූ කුසල් මේ අප හැම දිනාටම උතුම් අමා මහ නිවන් සුව අවබෝධ පිණිසම හේතු වාසනාම